විටමින් D කිව්වට ඒක ඇත්තටම විටමින් එකක්ද එහෙමත් නැත්නම් හෝමෝන් එකක්ද? ලංකාව වගේ ගොඩක් ඉර එළිය තියෙන රටක අපිටත් නේ විටමින් D අඩු වෙනවද? මේක අපිට කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනිද? ඒ වගේම කොච්චර කාලයක් අපි මේක යූස් කරන්න ඕනිද? අද වෙනකොට මේක අපි සප්ලිමන්ට් එකක් විදිහට අනිවාර්යයෙන්ම ගන්න වෙනවද? ඒ වගේම සප්ලිමන්ට් එකක් විදිහට ගන්නවා නම් ඒක ගන්න හොඳම වෙලාව මොකක්ද? මේ විටමින් අඩු වුණාම අපි කොහොමද හඳුනගන්නේ සහ ඒකට අපේ බොඩි එකෙන් දෙන සිග්නල් මොනවද? ඔයාටත් මේ හැම ප්‍රශ්නයකටම උත්තර වගේම මේවට තියෙන සොලියුෂන් මොනවාද කියලාත් වීඩියෝ එක අවසානයේදී කියනවා. එහෙනම් ඉතින් එක තප්පරයක්වත් මිස් නොකරගෙන වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. විටමින් D කියලා කියන්නේ මේද ද්‍රව්‍ය. එහෙමත් නැත්නම් ෆැට් සොලියුබල් විටමින් එකක්. ඉතින් මේ විටමින් එක අනිත් විටමින් වලින් වෙනස් වෙනවා. විටමින් එකක් වගේම ශරීරයේ හෝමෝන් එකක් විදිහටත් වැඩ කරනවා. ඒක නිසා අනිත් විටමින් එක්ක සාපේක්ෂව ගත්තට පස්සේ මේ විටමින් එක අපිට ගොඩාක් වැදගත් වෙනවා. සාමාන්‍ය හුඟක් විටමින් අපි බාහිරින් එහෙමත් නැත්නම් කෑමෙන් විශේෂයෙන් ලබා ගන්නවා වුණත් මේ විටමින් එක අපිට ස්වාභාවිකව ශරීරයේ නිෂ්පාදනය කරගන්න පුළුවන්. ස්වාභාවිකව ශරීරයේ නිෂ්පාදනය කරගන්න පුළුවන් ක්‍රමය තමයි හිරු එළිය. නවතම පරීක්ෂණවලට අනුව නම් උදෑසන 10 සිට හවස 3 දක්වා UVB මගින් විනාඩි 15ත් 20ක් අතර ප්‍රමාණයක් නිරාවරණය වීමෙන් අපිට මේ විටමින් D ලබා ගන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. බිත්තර කහමදය සැමන් හුරුල්ලා වගේ තෙල් සහිත මාළු සහ කිරි වර්ග වලින් ආහාර විදිහට අපිට මේ විටමින් D ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සප්ලිමන්ට් එකක් විදිහට ටැබ්ලට්, කැප්සූල් හෝ ලික්විඩ් ආකාරයෙන් අපිට ලබා ගන්නත් පුළුවන්. නමුත් දැන් තියෙන ප්‍රායෝගික ගැටලුව තමයි මේ වෙනකොට තියෙන හිරු එළියේ අධික රස්නේ නිසා ඔයා හිරු එළියට මේ වෙලාවට නිරාවරණය වුණොත් ඔයාගේ ස්කින් එක පිච්චෙන්න පුළුවන්. ඒ වගේම අධික කාර්යබහුලත්වය නිසා හුඟක් දෙනෙක් අද වෙනකොට හිරු එළියට නිරාවරණය වෙන්නේ නැහැ. කලාතුරකින් එළියට ගියත් සන්ස්ක්‍රීන් පාවිච්චි කරනවා. එහෙමත් නැත්නම් ස්කින් එක ආරක්ෂා කරගන්න ඇඟ වැහෙන්න ඇඳුම් අඳිනවා. මේ ඉන්ඩෝර් ලයිෆ්ස්ටයිල්, සන්ස්ක්‍රීන් ඒ වගේම ඩයට් ප්ලෑන් නිසා කෑමෙන් වගේම හිරු එළියෙන් ලැබෙන විටමින් D ප්‍රමාණය අද ගොඩාක් වෙනකොට අඩු වෙලා තියෙනවා. මේකේ ප්‍රතිඵලය තමයි අද වෙනකොට ලංකාවේ වැඩි පිරිසකට විටමින් D අඩුයි කියලා රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. අපි දැන් බලමු විටමින් D අඩු වුණාම අපි කොහොමද ඒක හරියටම අඳුනගන්නේ කියලා. නිතරම දැනෙන තද මහන්සිය, අස්තිවලට නිතරම එන කැක්කුම, අධික ලෙස හිසකෙස් ගැලවී යාම, තුවාල සුවවීම, ප්‍රමාද වීම සහ නිතරම හිතට දැනෙන දුක හෝ ડિප්‍රෙෂන් ගතිය. මේ ලක්ෂණත් ඔයාට තියෙනවා නම් ඒක විටමින් අඩුවීමේ ලක්ෂණ වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා 25 හයිඩ්‍රොක්සි විටමින් D ටෙස්ට් එක කරගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුට නම් දිනකට ඉන්ටර්නැෂනල් යුනිට් 600ත් 800ක් අතර ප්‍රමාණයක් මේ විටමින් D අවශ්‍ය වෙනවා. සප්ලිමන්ට් එකක් විදිහට ගන්නවා නම් ඉන්ටර්නැෂනල් යුනිට් 600 සිට 2000 දක්වා ආරක්ෂිත වුණත් ඩෙෆිෂියන්සි එකක් තියෙනවා නම් වෛද්‍යවරුන් හයි ඩෝසස් පවා ලබා දෙනවා. ඔයාටත් ඩෙෆිෂියන්සි එකක් තියෙනවා නම් මාස 2-3ක් වගේ අතර කාලයක් මේ විටමින් D බොන්න වෙනවා. හැබැයි මේ කාලය සහ ප්‍රමාණය ඔයාගේ විටමින් D ලෙවල් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. මතක තියාගන්න මේක ෆැට් සොලියුබල් විටමින් එකක් නිසා දිගටම හයි ඩෝසස් ගත්තොත් ඇඟේ ඩිපොසිට් වෙලා ටොක්සික් වෙන්න පුළුවන්. ඒක නිසා වෛද්‍යවරයෙක්ගේ ඇඩ්වයිස් එකක් නැතිව හයි ඩෝසස් දිගටම පාවිච්චි කරන්න යන්න එපා. දැන් අපි බලමු විටමින් D වල තියෙන බෙනිෆිට්ස් මොනවද කියලා. ඔයාගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන නිසා ඔයාට ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. කැල්සියම් මැඟට අවශෝෂණය කරගන්න උදව් කරන නිසා අස්ථිවල තියෙන ශක්තිමත් බව වැඩි කරගන්නත් ඔයාට උදව් වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ මූඩ් එක එහෙමත් නැත්නම් ඔයා සතුටින් සහ ප්‍රබෝධමත්ව තියන්න මේ විටමින් D ඉතාමත් වැදගත් වෙනවා. විශේෂිත කාරණාවක් නම් ඔයා සප්ලිමන්ට් එකක් විදිහට මේ විටමින් D පාවිච්චි කරනවා නම් උදේට හෝ දවල්ට මේදේ සහිත කෑමක් සමග ගැනීමෙන් විටමින් D ඇඟට උරා ගන්නා ප්‍රමාණය වැඩි කරගෙන ඔයාට ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. තවත් කාරණාවක් නම් රාත්‍රියට හෝ වතුරත් සමග උනත් මේ සප්ලිමන්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් වතුර සමග පාවිච්චි කිරීමේදී ඇඟට උරා ගන්නා ප්‍රමාණය අඩු වීමත් රාත්‍රියේදී මේ විටමින් D සප්ලිමන්ට් එක ලබා ගැනීමෙන් ඔයාගේ නිින්දට බාධා ඇති වෙන්නත් පුළුවන්. ඒක නිසා උදෑසනට හෝ දවල්ට මේදේ සහිත ආහාරයක් සමග ගැනීම තමයි
ඉතාමත් සුදුසු වෙන්නේ. හිස්පඩ මේක පාවිච්චි කරොත් ગેස්ට්‍රයිටිස් එහෙමත් නැත්නම් ඇඟට උරා ගැනීමේ ප්‍රතිශතයේ අඩුවීමක් වෙන්න පුළුවන්. ඔයා තීරණය කරන්න ඔයාගේ සෞඛ්‍යය වෙනුවෙන් දිනකට විනාඩි 15ක් 20ක් හිරු එළියට නිරාවරණය වෙනවද? එහෙමත් නැත්නම් හොඳ සප්ලිමන්ට් එකක් අරන් යූස් කරනවද කියලා. මේ වෙනකොට ඇති වෙලා තියෙන අධික ගෝලීය උෂ්ණත්වයත් ඒ වගේම හිරු එළියේ තියෙන දැඩි බවත් නිසා වඩාත් ආරක්ෂාදායී වන්නේ සප්ලිමන්ට් එකක් හෝ ආහාර මගින් මේ විටමින් D ලබා ගැනීම. මේ වගේ තවත් වැදගත් වීඩියෝස් බලන්න Health Compass channel එක අදම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න notification button එකත් click කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් යටින් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මම ගිහිල්ලා එන්න. එතෙක් ඔබට නිරෝගී දිවියක්.